මේ වීඩියෝ එක දැනට ගුරු සේවයේ ඉන්න අයට වගේම ගුරුවරයෙක් වෙන්න කැමැත්තෙන් ඉන්න අයට ඉතාම වැදගත් වීඩියෝ එකක්. ගුරුවරයෙකුට ගුරු වෘත්තියෙන් එහා ඉහළ තනතුරකට යන්න පුළුවන් ක්‍රම කීපයක්ම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඒ සඳහා අවශ්‍ය පාඨමාලා ගැනත් ගුරු සේවයට බඳවා ගන්නා මූලික සුදුසුකම් ගැනත් අද අපි කතා කරනවා. ඒ වගේම මේ වීඩියෝ එක බැලුවම ඔයාට ගුරුවරයෙක් විදිහට ඉදිරියට යන්න පුළුවන් පාර හොඳට පැහැදිලිව දැනගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි ඔයා අපව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ශ්‍රී ලංකා ගුරු සේවයේ ගුරුවරයෙකු ලෙස සේවය කරන ගුරුවරුන් ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ හඳුනා ගන්න පුළුවන්. අපි බලමු ඒ කාණ්ඩ දෙක මොනවද කියලා. පළවෙනි කාණ්ඩය තමයි ජාතික පාසල් වල සේවය කරන ගුරුවරුන්. දෙවෙනි කාණ්ඩය තමයි පළාත් පාසල් වල සේවය කරන ගුරුවරුන්. ජාතික පාසල් වලට ගුරුවරුන් බඳවා ගැනීම, ගුරුවරුන්ගේ ස්ථාන මාරු වීම සහ අනෙකුත් පරිපාලන කටයුතු මෙහෙයවන්නේ ඉසුරුපායේ තියෙන අධ්‍යාපන අමාත්‍යාංශය මගින්. පළාත් පාසල් වල ගුරුවරුන් බඳවා ගැනීම එක් පළාතේ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සිදු කරනවා. පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ 9ක් ලංකාවේ පළාත් 9ක තියෙනවා. ඒ එක් පළාතේ තියෙන පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් තමයි පළාත් පාසල් වල වැඩ කරන ගුරුවරුන්ගේ ස්ථාන මාරු වීම සහ අනෙකුත් පරිපාලන කටයුතු සිදු කරන්නේ, ඔවුන්ව බඳවා ගැනීම සිදු කරන්නේ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ හරහා. අපි බලමු ශ්‍රී ලංකා ගුරු සේවයට ගුරුවරුන් බඳවා ගන්නා ප්‍රධාන ක්‍රම මොනවද කියලා. ගුරු සේවයට බඳවා ගන්නා ප්‍රධාන ක්‍රම කීපයක් තියෙනවා. මෙතනදී අපි කතා කරන්නේ ගුරු සේවයට බඳවා ගැනීමට සලකා බලන මූලික අධ්‍යාපන සුදුසුකම් ගැන. මුලින්ම අධ්‍යාපනවේදී උපාධිධාරීන්. කොළඹ, පේරාදෙණිය සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය වගේ ආයතන වලින් අධ්‍යාපනවේදී උපාධිය පිරිනමනවා. ඒ වගේම පෞද්ගලික විශ්වවිද්‍යාල වලින් දැන් අධ්‍යාපනවේදී උපාධිය පිරිනමනවා. ඉතින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පිළිගත්තු ආයතනයකින් ආධාරපු අධ්‍යාපනවේදී උපාධියක් තියෙන උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සිදු කරනවා. ඒ වගේම තමයි මෙතන තියෙන විශේෂත්වය තමයි සමහර රජයේ විශ්වවිද්‍යාල වලින් අධ්‍යාපනවේදී උපාධිය ආධාරපු සිසුන්ව ඍජුවම ගුරු සේවයට ඇතුළත් කරගන්නවා විභාගයක් පවත්වන්නේ නැතුව. ඒක එක් පළාත සහ බඳවා ගන්න ආයතනය අනුව වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒ විදිහට බඳවා ගැනීම සිදු කරලා තියෙනවා. ඊළඟට අපි බලමු දෙවෙනි කාණ්ඩය. අධ්‍යාපනවේදී නොවන වෙනත් උපාධි සහිත උපාධිධාරීන්වත් ගුරු සේවයට බඳවා ගන්නවා. අනෙකුත් උපාධිධාරීන් පාසල් වල පවතින විවිධ විෂයන්ට අදාළව උපාධියක් හැදෑරූ පිරිස මේ යටතේ ගුරු සේවයට බඳවා ගන්නවා. උදාහරණයක් විදිහට ඉතිහාසය පිළිබඳ උපාධියක් තියෙන කෙනෙක් ඉතිහාසයේ ගුරුවරයෙක් විදිහටද, ජීව විද්‍යාව පිළිබඳ උපාධියක් තියෙන කෙනෙක් ජීව විද්‍යාව ගුරුවරයෙක් විදිහටද බඳවා ගැනීම සිදු කරනවා. මේ සඳහා බඳවා ගන්නේ විභාගයක් පවත්වලා කාලෙන් කාලයට විභාග ගැසට් කරනවා. ඒ අවස්ථාවේදී මූලික සුදුසුකම් සම්පූර්ණ කරලා තියෙන පුද්ගලයන්ට විභාගයට අයතුම් කරන්න පුළුවන්. විභාගයෙන් පස්සේ ඉගෙනීමේ හැකියාව පරීක්ෂා කරන්න ප්‍රායෝගික පරීක්ෂණයකුත් පැවැත්වීමේ ඉඩකඩ තියෙනවා. ඉතින් මේ ප්‍රායෝගික පරීක්ෂණය සහ විභාගයේ ප්‍රතිඵල මත තමයි උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සාමාන්‍යයෙන් සිද්ධ කරන්නේ. ඊළඟට අපි කතා කරමු ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්. මේදී කතා කරන්නේ අධ්‍යාපන විද්‍යාපීඨවල ඩිප්ලෝමාව හදාරපු ඩිප්ලෝමාධාරීන්. ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව කියන්නේ අධ්‍යාපන විද්‍යාපීඨ වලින් දෙන අවුරුදු 3ක ඩිප්ලෝමාව. මේ ඩිප්ලෝමාව හදාරන හැමෝම විභාගයකින් තොරවම ගුරු සේවයට බඳවා ගන්නවා. මේ ඩිප්ලෝමාවට අයදුම්පත් කැඳවීම ගැසට් කළ පසු අයදුම් කරන්න පුළුවන්. උසස් පෙළ ප්‍රතිඵල අනුව තමයි මේ ඩිප්ලෝමාවට සිසුන්ව බඳවා ගැනීම සිදු කරන්නේ. ඊළඟට අපි කතා කරමු වෙනත් ඩිප්ලෝමාධාරීන්. මේ
ඉහතින් කතා කරපු උපාධි සහ ඩිප්ලෝමා වලට අමතරව වෙනත් ඩිප්ලෝමා කරපු පිරිසත් ගුරු සේවයට බඳවා ගන්න අවශ්‍යතාව අනුව ඉංග්‍රීසි ගෘහ විද්‍යාව තාක්ෂණ සෞන්දර්ය වගේ විෂයන් වලට මේ විදිහට ඩිප්ලෝමා ධාරීන්ව බඳවා ගැනීම සිදු කරනවා. උදාහරණයක් විදිහට ස්ලියට් ආයතනයේ Higher National Diploma in English ඩිප්ලෝමා හදාරපු ඩිප්ලෝමා ධාරීන් ඉංග්‍රීසි ගුරුවරුන් විදිහට බඳවා ගැනීම සිදු කරනවා. ඩිප්ලෝමා ධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමත් තරඟ විභාගයක් පවත්වලා තමයි සිදු කරන්නේ. ඊට පසුව ඉගෙනීමේ හැකියාව බලන්න ප්‍රායෝගික පරීක්ෂණයකුත් පවත්වන්න ඉඩ තියෙනවා. ඒ සියල්ල ගැසට් නිවේදනයේ සඳහන් වෙනවා. තරඟ විභාගයේ ගැසට් කරාට පස්සේ මූලික සුදුසුකම් සපුරා තියෙනවා නම් ඔයාලටත් මේකට අයදුම් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ක්‍රම හතර තමයි වර්තමානයේදී ගුරු සේවයට ගුරුවරුන් බඳවා ගැනීමට අනුගමනය කරන්නේ. කලින් මීට වඩා අඩු සුදුසුකම් වලින් බඳවා ගැනීම තියෙනවා. නමුත් වර්තමානයේදී බොහෝ විට ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ සුදුසුකම් තියෙන අය තමයි ගුරු සේවයට බඳවා ගැනීම සිදු කරන්නේ. ගුරු සේවයේ සේවා කාලය සහ සුදුසුකම් අනුව එක් ගුරුවරයාගේ ශ්‍රේණිය තීරණය කරනවා. පහළම ශ්‍රේණිය තමයි 3 පන්තියේ 2 ශ්‍රේණිය. ඉන්පසු ක්‍රමයෙන් ඉහළට යන විදිහට 3 පන්තියේ 1 A ශ්‍රේණිය, 3 පන්තියේ 1 A ශ්‍රේණිය, 3 පන්තියේ 1 A ශ්‍රේණිය, 2 පන්තියේ 2 ශ්‍රේණිය, 2 පන්තියේ 1 ශ්‍රේණිය, 1 පන්තිය සහ ඊළම ශ්‍රේණිය විදිහට අධි ශ්‍රේණිය තියෙනවා. මේ ශ්‍රේණිය අනුව තමයි ගුරුවරුන්ගේ වැටුප තීරණය කරන්නේ. ඉහළට යන්න මූලික වැටුප වැඩිවීමක් සිද්ධ වෙනවා. අපි බලමු සුදුසුකම් අනුව බඳවා ගන්න ශ්‍රේණිය තීරණය වෙන්නේ කොහොමද කියලා. ගුරුවරුන්ගේ මූලික අධ්‍යාපන සුදුසුකම මත තමයි මුලින්ම ගුරුවරයාට අදාළ වෙන ශ්‍රේණිය තීරණය කරන්නේ. ඒ අනුව උසස් පෙළ සුදුසුකම යටතේ ගුරු සේවයට බැඳුණු ගුරුවරයෙකු ගේ ආරම්භක ශ්‍රේණිය වෙන්නේ 3 පන්තියේ 2 ශ්‍රේණිය. වෙනත් ඩිප්ලෝමාවක් සහිත කෙනෙක් ගුරු සේවයේ 3 පන්තියේ 1 A ශ්‍රේණියට ඇතුළත් වෙනවා. ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා ධාරීන් 3 පන්තියේ 1 A ශ්‍රේණියට තමයි ඇතුළත් වෙන්නේ. අනිකුත් උපාධිධාරීන් ගුරු සේවයේ 3 පන්තියේ 1 A ශ්‍රේණියට බඳවා ගන්නවා. ඒ වගේම අධ්‍යාපනවේදී උපාධිධාරීන් ගුරු සේවයේ 2 පන්තියේ 2 ශ්‍රේණියට ඍජුවම බඳවා ගැනීම සිදු කරනවා. ඉතින් ඔයාලා ගුරු සේවයට එන්න කැමති කෙනෙක් නම් මෙතනදී පේනවා ඔයාගේ මූලික සුදුසුකම් අනුව ඔයාගේ පන්තිය සහ ශ්‍රේණිය තීරණය වෙන ආකාරය. මෙතනදී අධ්‍යාපනවේදී වගේ උපාධියක් කරපු කෙනෙකුට ගුරු සේවයේ 2 පන්තියේ 2 ශ්‍රේණියට කෙලින්ම එන්න අවස්ථාවක් තියෙනවා. ඒකයි අධ්‍යාපනවේදී උපාධියක වැදගත්කම මෙතනදී පැහැදිලිව පේනවා. 2 පන්තියේ 1 සහ ඊට ඉහළ ශ්‍රේණි සඳහා ගුරුවරුන්ව උසස් කිරීම සිදු කරන්නේ ගුරුවරුන්ගේ සේවා කාලය සහ කාර්යක්ෂමතා කඩින් සම්පූර්ණ කරන ආකාරය අනුව තමයි. අපි බලමු ගුරු සේවයට බැඳුණු කෙනෙකුට ඊළඟට යන්න පුළුවන් උසස් වීම අවස්ථා මොනවද කියලා. මුලින්ම ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවයට අවස්ථාව තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා විදුහල්පති සේවය, ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය සහ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය. ඉතින් මේ එක් සේවය ගැන අපි ඊළඟට වැඩිදුර විස්තර කතා කරමු. මුලින්ම ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවය. මෙතනදී ගුරු උපදේශකවරු වශයෙන් අනුමත තනතුරු 4400ක් තියෙනවා ලංකාව පුරා. මේ ඔවුන්ට ලැබෙන තනතුර තමයි කලාප අධ්‍යාපන කාර්යාලවල ගුරු උපදේශක කියන තනතුර. බඳවා ගන්න ලිඛිත විභාගයක් පවත්වලා අවශ්‍ය වෙන සුදුසුකම් තමයි අදාළ විශේෂ ශ්‍රේෂ්ඨ යටතේ උපාධියක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අදාළ විශේෂ ශ්‍රේෂ්ඨ යටතේ ගුරු පුහුණු සහතිකය හෝ අධ්‍යාපන විද්‍යා ඩිප්ලෝමාව සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ.
පළපුරුද්ද ශ්‍රී ලංකා ගුරු සේවයේ අවුරුදු 10කට නොඅඩු පළපුරුද්දක් අවශ්‍ය වෙනවා. මේකට අයදුම් කරන්න තියෙන උපරිම වයස් සීමාව අවුරුදු 50. ඊළඟට බලමු ශ්‍රී ලංකා විදුහල්පති සේවය ගැන. ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ අනුමත තනතුරු 16500කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. මෙහිදී ලැබෙන තනතුරු තමයි පාසල් වල විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති සහ සහකාර විදුහල්පති කියන තනතුරු. බඳවා ගන්නේ ලිඛිත විභාගයක් සහ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් මගින්. මේකට අවශ්‍ය සුදුසුකම් අධ්‍යාපනයේදී උපාධියක්, එහෙම නැත්නම් වෙනත් උපාධියක් සමග අධ්‍යාපනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක්, එහෙම නැත්නම් ජාතික අධ්‍යාපන විද්‍යා ඩිප්ලෝමාව, එහෙම නැත්නම් පුහුණු ගුරු සහතිකය. මේ දෙකට අමතරව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ඩිප්ලෝමාව හෝ ගුරු පුහුණු සහතිකය තියෙන කෙනෙකුට මේ සඳහා අයදුම් කරන්න පුළුවන්. ශ්‍රී ලංකා ගුරු සේවයේ අවුරුදු 5ක අත්දැකීමක් තියෙන්න ඕනේ. අයදුම් කිරීමේ උපරිම වයස් සීමාව අවුරුදු 50යි. මෙතනදී කියන්න ඕනේ ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවය සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවයට 100%ක්ම බඳවා ගන්නේ ගුරු සේවයේ ඉන්න අයගෙන් පමණයි. වෙන අයට මේවට අයදුම් කරන්න බෑ. අපි ඊළඟට කතා කරනවා ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය. එතනදී අපි කතා කරන්නේ ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ ලිමිටඩ් සීමිත පදනම මත කරන බඳවා ගැනීම. මොකද මේකට විවෘත පදනම මතත් බඳවා ගන්නවා. ඒකට අයදුම් කරන්න පුළුවන් වයස ඕ නියම කරන වයසට අඩු වයසේ උපාධිධාරීන්ට. නමුත් මේ සීමිත බඳවා ගැනීම යටතේ අයදුම් කරන්න පුළුවන් ගුරු සේවයේ ඉන්න අයට පමණයි. මෙතනදී ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ සමස්ත තනතුරු 2000කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. මෙතනදී ලැබෙන තනතුර තමයි අධ්‍යාපන විද්‍යාපීඨවල පීඨාධිපති, උපපීඨාධිපති, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය, සම්බන්ධීකරණ කතිකාචාර්ය සහ කතිකාචාර්යකින් තනතුරු. ඊට අමතරව ගුරු අභ්‍යාස විද්‍යාලවල විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති සහ ගුරු මධ්‍යස්ථානවල කළමනාකරු කියන තනතුරු තමයි මේ සේවයට අයත් වෙන්නේ. බඳවා ගන්න ලිඛිත විභාගයක් සහ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් පවත්වලා අවශ්‍ය සුදුසුකම් අදාළ විශේෂ ශාස්ත්‍රය පිළිබඳ අධ්‍යාපනයේදී උපාධියක්, එහෙම නැත්නම් අදාළ විශේෂ ශාස්ත්‍රය පිළිබඳ උපාධියක් සහ අධ්‍යාපන පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක්, එහෙම නැත්නම් ජාතික අධ්‍යාපන විද්‍යා ඩිප්ලෝමාව හෝ ගුරු පුහුණු සහතිකය. පළපුරුද්ද අධ්‍යාපන ශාස්ත්‍රයේ අවුරුදු 5කට නොඅඩු පළපුරුද්දක් තියෙන්න ඕනේ. වයස උපරිම වයස් සීමාව අවුරුදු 45යි. ඊළඟට අපි කතා කරනවා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය. මෙතනදී ප්‍රධාන කාණ්ඩ 3ක් යටතේ මේ සේවයට බඳවා ගන්නවා. ඕපන්, ලිමිටඩ් සහ මෙරිට් වශයෙන්. මෙතනදී අපි කතා කරන්නේ ලිමිටඩ් කියන කැටගරි එක විතරයි. ඒකෙන් තමයි සම්පූර්ණයෙන් ගුරුවරු බඳවා ගැනීම සිදු කරන්නේ. අනුමත තනතුරු තියෙනවා සමස්තයක් විදිහට 2600කට වැඩි ප්‍රමාණයක් අධ්‍යාපන පරිපාලන සේවයේ තියෙන තනතුරු තමයි අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, අධ්‍යාපන අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ. ඒ වගේම ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස් ජෙනරාල්, විභාග කොමසාරිස්, නියෝජ්‍ය විභාග කොමසාරිස්, සහකාර විභාග කොමසාරිස්. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජෙනරාල්, අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස්, නියෝජ්‍ය කොමසාරිස් සහ සහකාර කොමසාරිස්. ඊට අමතරව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු සහ කලාප අධ්‍යාපන කාර්යාලවල තියෙන තනතුරු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ සහ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ කියන තනතුරු. ඊට අමතරව ප්‍රධාන ජාතික පාසල්වල විදුහල්පති සහ නියෝජ්‍ය විදුහල්පති කියන තනතුරුත් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ තනතුරු විදියට හඳුන්වලා දීලා තියෙනවා. මේකට බඳවා ගන්නේ ලිඛිත විභාගයක් සහ වාචික සම්මුඛ පරීක්ෂණයක් පවත්වලා අවශ්‍ය සුදුසුකම්. මෙතනදී ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ බඳවා ගැනීම සිදු කරනවා. සාමාන්‍ය කාණ්ඩයේ යටතේ පරිපාලන කටයුතු සඳහා, විශේෂ කාණ්ඩයේ යටතේ එක් එක් විෂයන්ගේ පරිපාලන කටයුතු සඳහා. සාමාන්‍ය කාණ්ඩයේ යටතේ අයදුම් කරන්න පුළුවන් ඕනෑම උපාධියක් හෝ ජාතික අධ්‍යාපන විද්‍යා ඩිප්ලෝමාව, එහෙම නැත්නම් ගුරු පුහුණු සහතිකය තියෙන කෙනෙකුට. විශේෂ කාණ්ඩයේ යටතේ ඒ අදාළ විෂයට නියමිතව ලබාගත් උපාධියක්, එහෙම නැත්නම් ඒ විෂයට
ලබා දෙන ජාතික අධ්‍යාපන විද්‍යා ඩිප්ලෝමාව එහෙම නැත්නම් එම විෂය සඳහා වන ගුරු පුහුණු සහතිකය කියන තුනෙන් එකක් තියෙන්න ඕනේ. පළපුරුද්ද උපාධිය සහිත කෙනෙක් නම් අවුරුදු 5ක පළපුරුද්දක් තියෙන්න ඕනේ. උපාධිය නැතිව අධ්‍යාපන විද්‍යා ඩිප්ලෝමාව හෝ ගුරු පුහුණු සහතිකය මගින් අයදුම් කරනවා නම් වසර 7ක පළපුරුද්දක් තියෙන්න ඕනේ. වයස උපරිම සීමාව අවුරුදු 50ක් විදිහට තමයි සඳහන් කරන්නේ. හරි අපි ඊළඟට බලමු. අපි දැන් දැනගත්තා අධ්‍යාපන ශාස්ත්‍රයේ ගුරුවරයෙක් විදිහට ඇවිල්ලා ඊළඟට යන්න පුළුවන් opportunities අවස්ථා මොනවද කියලා. ඉතින් මේ එක් අවස්ථාවලදී තිබුණු අධ්‍යාපන සුසුකම් දිහා බලලා තමයි මේ ශාස්ත්‍ර ගැන අපි ඔයාලට අදහසක් දෙන්නේ. අධ්‍යාපන ශාස්ත්‍රය ඉහළට යන්න නම් ඔයා හදාරන්න ඕනේ පාඨමාලා මොනවද කියලා. මෙන්න අධ්‍යාපන ප්‍රති කියන්නේ education field එකෙන් මාස්ටර් උපාධිය කරලා තිබුණොත් ඔයාට අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉහළට යන්න අවස්ථාව හම්බ වෙනවා. එහෙම නැත්නම් අධ්‍යාපනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් හදාරන්න පුළුවන්. එහෙම නැත්නම් අධ්‍යාපන වේදී උපාධියක් හදාරන්න පුළුවන්. ගුරු සේවයේ දෙක ශ්‍රේණියට කෙලින්ම යන්න පුළුවන් අධ්‍යාපන වේදී උපාධියක් කරන කෙනෙකුට. ඊට අමතරව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වලින් ලබා දෙන ජාතික අධ්‍යාපන විද්‍යා ඩිප්ලෝමාවත් අධ්‍යාපන ශාස්ත්‍රය ඉහළට යන්න අවශ්‍ය කෙනෙකුට හොඳ අවස්ථාවක් විදිහට පෙන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඔයාලා පාඨමාලාවක් හොයන කෙනෙක් නම් ඒ වගේම අධ්‍යාපන ශාස්ත්‍රයට සම්බන්ධ වෙන්න කැමති නම් මෙන්න මේ පාඨමාලාවක් හදාරන්න කියලා අපි ඔයාලට මතක් කරනවා. එහෙනම් අපිත් එක්ක රැඳිලා හිටියට බොහොම ස්තුතියි. මේ වගේම වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු. ඒ වගේම අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.